අයිබෝවන් ලංකා නිවුස් සබ් නරඹන ඔබ සැමට අද අපි අවධානය යොමු කරන්නේ ලෝක ආර්ථිකයට දැඩි බලපෑමක් එල්ල කළ හැකි ගෝලීය බලශක්ති ක්ෂේත්‍රයේ ඉතා සංවේදී සහ කනගාටුදායක තත්ත්වයක් පිළිබඳවයි. ලෝකයේ තෙල් සැපියුම සම්බන්ධයෙන් නිකුත් වී තිබෙන නවතම අනතුරු ඇඟවීම් අනුව මේ වන විට ගෝලීය ඉන්ධන වෙළඳපොළ සක්‍රීය කාල බෝම්බයක් වැනි අතිශය අස්ථාවර තත්ත්වයකට ළඟා වී තිබෙන බව ආර්ථික විශ්ලේෂකයින් පෙන්වා දෙනවා. ලොව ප්‍රබල මුල්‍ය ආයතනයක් වන JP මෝගන් විසින් නිකුත් කරන ලද නවතම වාර්තාවකින් මෙය දැඩි ලෙස අවධාරණය කර ඇති අතර ඉදිරි කාලය තුළ ලෝකයට මුහුණ දීමට සිදුවිය හැකි බලශක්ති අර්බුදයක් පිළිබඳ එය සැලකිය යුතු අනතුරු ඇඟවීමක් ලෙසත් සැලකිය හැකි. මේ වාර්තාවට අනුව ගෝලීය තෙල් සැපියුම් පද්ධතිය මේ වන විට ඉතාමත් අසීරු සහ සංවේදී තත්ත්වයක පවතින අතර සම්පූර්ණ පද්ධතියම එකවර පීඩනයකට ලක්වීමේ අවධානමක් මතුව තිබෙන බව පැවසෙනවා. ලෝකයේ විවිධ ප්‍රදේශවල පවතින දේශපාලන අර්බුද, යුදමය වාතාවරණ, ප්‍රවාහන මාර්ග සම්බන්ධ ගැටලු සහ නිෂ්පාදන සීමාවැනි සාධක එකිනෙකට එකතු වී මේ වන විට තෙල් වෙළඳපොළ ඉතාමත් අවදානම් තත්ත්වයකටයි පත්ව තිබෙන්නේ. විශේෂයෙන්ම මැද පෙරදිග කලාපයේ පවතින නොසන්සුන්තාව ලෝකයේ ප්‍රධාන තෙල් සැපියුම් මාර්ග කිහිපයක් පිළිබඳ ඇති අනියතතාව තවත් තීව්‍ර කර තිබෙනවා. මේ තත්ත්වය නිසා අප්‍රේල් මාසයේ පුරා නැගෙනහිර සිට බටහිර දක්වා විවිධ වෙළඳපොළවල භෞතික තෙල් හිඟයක් හටගැනීමේ හැකියාවක් ඇති බවයි වාර්තාව පෙන්වා දෙන්නේ. එය කෙටියෙන් කියන්නේ නම් ලෝක වෙළඳපොළ තුළ තෙල් මිල පමණක් නොවේ, සැබෑවටම භාවිතයට අවශ්‍ය තෙල් ප්‍රමාණය ලබා ගැනීමත් අභියෝගයක් විය හැකියි. එවැනි තත්ත්වයක් උද්ගත වූහොත් එය ලෝක ආර්ථිකයට දැවැන්ත කම්පනයක් ලෙස බලපානු ඇති බවට ආර්ථික විශේෂඥයින් අනතුරු අඟවනවා. තෙල් යනු නූතන ලෝක ආර්ථිකයේ මූලික ශක්තිමත් කේන්ද්‍රයක් ලෙසයි සැලකෙන්නේ. ප්‍රවාහන ක්ෂේත්‍රයේ කර්මාන්ත, ගුවන් සේවා, නාවික ප්‍රවාහනයේ, කෘෂි කර්මාන්තය සහ නිෂ්පාදන කර්මාන්ත වැනි අංශ රැසක් තෙල් මත විශාල වශයෙන් යැපෙන අතර එහි සැපියුම කඩා වැටීම ලෝක ආර්ථිකයේ බොහෝ කොටස් එකවර බලපෑමට ලක් කරනු ඇති. විශේෂයෙන්ම භාණ්ඩ ප්‍රවාහනය සඳහා අවශ්‍ය ඉන්ධන හිඟයක් ඇති වුවහොත් ගෝලීය සැපියුම් දාමයන් බිඳ වැටීමේ අවදානමක් මතුවිය හැකි බවද විචාරකින් පෙන්වා දෙනවා. මේ වන විටත් ජාත්‍යන්තර වෙළඳපොළ තුළ මේ සම්බන්ධයෙන් දැඩි නොසන්සුන්තාවක් දක්නට ලැබෙනවා. තෙල් මිලවල අනියත හැසිරීම, ආයෝජකයන් අතර ඇති වී ඇති අවධානය සහ රටවල් කිහිපයක් තම බලශක්ති සංචිත සුරක්ෂිත කර ගැනීම සඳහා ගන්නා හදිසි පියවර මේ සියල්ලම ලෝක බලශක්ති වෙළඳපොළ ඉතාමත් සංවේදී අවස්ථාවකට ළඟා කර තිබෙන බවයි පැහැදිලි සලකුණු ලෙස පෙනෙන්නේ. විශේෂයෙන්ම තෙල් ආනයනයේ මත යැපෙන රටවල් සඳහා මෙම තත්ත්වය අතිශය අවදානම් බවට පත්වේ හැකියි. එවින් රටවල් සඳහා ඉන්ධන මිල ඉහළ යාම, විදේශ විනිමය පීඩනය වැඩිවීම සහ පාරිභෝගික භාණ්ඩ මිල ඉහළ යාම වැනි ප්‍රතිඵල පිණිය යා හැකි බව ආර්ථික විශේෂඥයින් පෙන්වා දෙනවා. ඒ ඍජුවම ජනජීවිතයට බලපාන තත්ත්වයක් බවට පත්විය හැකි අතර ලෝකයේ බොහෝ රටවල් තුළ උද්දමනය තවත් ඉහළ යාමටද මේ හේතු විය හැකියි. මෙවැනි තත්ත්වයකදී ලෝකයේ බලවත් ආර්ථික රටවල් කිහිපයක් මේ වන විටත් විවිධ ක්‍රියාමාර්ග සලකා බලමින් සිටින බව වාර්තා වෙනවා. තම ඉන්ධන සංචිත වැඩි කිරීම, විකල්ප බලශක්ති මූලාශ්‍ර සොයා බැලීම සහ තෙල් වෙළඳපොළ ස්ථාවර කිරීමට ජාත්‍යන්තර මට්ටමින් එකඟතා ඇති කිරීම වැනි ක්‍රියාමාර්ග ඒ අතරට අයත් වෙනවා. ඒ අතරම ගෝලීය බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ පවතින අවිශ්වාසය මේ හේතුවෙන් තවත් වැඩි වී තිබෙන බවත් සඳහන් වෙනවා. ලෝකයේ බොහෝ රටවල් මේ වන විට තම බලශක්ති ප්‍රතිපත්ති නැවත සලකා බැලීමටද පටන්ගෙන තිබෙනවා. තෙල් සහ වායු වැනි සාම්ප්‍රදායික බලශක්ති මූලාශ්‍ර මත පමණක් යැපීම වෙනුවට සූර්ය ශක්තිය, සුළං ශක්තිය සහ වෙනත් නවීන බලශක්ති මූලාශ්‍ර වෙත අවධානය යොමු කිරීමේ අවශ්‍යතාවද මේ අවස්ථාවේදී තවදුරටත් අවධාරණය වෙමිනුයි පවතින්නේ. ඉදිරි මාස කිහිපය ලෝක ආර්ථිකය සඳහා අතිශය අභියෝගාත්මක කාලයක් විය හැකි බවට මෙම වාර්තා අනුව පෙන්වා දෙනවා. බලශක්ති වෙළඳපොළ තුළ සිදුවන සෑම සංවර්ධනයක්ම මේ වන විට ලෝකෙම විමසිල්ලෙන් නිරීක්ෂණය කරමින් සිටින්නේ. තෙල් සැපියුමේ සුළුම බාධාවක් වුවත් ඒ ලෝක වෙළඳපොළට විශාල කම්පනයක් ලෙස බලපාන හැකියාවක් ඇති බවද ආර්ථික විචාරකයින් අවධාරණය කරනවා. එබැවින් ගෝලීය බලශක්ති අර්බුදයක් ඇතිවීම වැළැක්වීම සඳහා ලෝක බලවතුන් ගන්නා ඉදිරි පියවර කුමක්ද? තෙල් වෙළඳපොළ ස්ථාවර කර ගැනීමට කුමන ක්‍රියාමාර්ග ක්‍රියාත්මක වේද යන්න පිළිබඳ මේ වන විට මුළු ලෝකයේම විශාල අවධානයකින් බලා සිටිනවා. ඉදිරියේදී මේ තත්ත්වය කෙසේ වර්ධනය වේද යන්න තවමත් පැහැදිලි නොවුනත් එක් කරුණක් නම් පැහැදිලි. ලෝක ආර්ථිකය සඳහා බලශක්තිය යනු ජීවනාධාරයක් වන අතරම එහි ඇතිවන කම්පනයක් ඍජුවම ලෝකයේ සිළු රටවල් වෙත පැතිර යා හැකි බව. මෙවැනි ගෝලීය ආර්ථික සංවර්ධන සහ බලශක්ති තත්ත්ව පිළිබඳ නවතම තොරතුරු සමග අපි නැවතත් ඔබ හමු වෙනවා. ඉදිරියටත් මෙවැනි වැදගත් ජාත්‍යන්තර පුවත් දැන ගැනීමට ලංකා නිවුස් සබ් සමග රැඳී සිටින්න.